අද ඔබට මේ මොහොතේ කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා අපිට ජීවිතයේ අත්‍යවශ්‍යම වන දෙයක්. මේ දන් දෙනකොට සකසලා දන් දෙනවයි කියන එක. දානය කියන්නේ පුළුල් විෂයක්. අපි අද එකක් තේරුම් ගමු. සකසා දන් දෙනවයි කියන එක අපේ ජීවිතේ පුරුදු කරගත යුතුම මාතෘකාවක්. දැන් අපි ගත්තොත් සමහර වෙලාවට මේ සකසනවයි කියන එක ගොඩාක් ජීවිතේ මිනිසුන්ගෙන් අයින් වෙලා තියෙනවා. සමහර වෙලාවට සිලි බෑග් වල ඔතල ගෙනත් දෙනවා, පත්තර කොළ වල ඔතල ගෙනත් දෙනවා, යම් යම් දේවල් කරනවා, පූජා කරනවා. හැබැයි මේක මම හිතනවා ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් නම් හිතලා විශේෂානිසංස ලබන්නට පුළුවන්. අද මම සකසන එකෙන් පුංචි දෙයක් ඔබට කියලා දෙනවා. ඒ තමයි පරිස්කාර පූජා කිරීමේදී කළ යුතු පිළිවෙලක්. දැන් අපි ගොඩක් වෙලාවට පින්වතුනි දකිනවා පිරිකර පූජා කරනවා. ওই පිරිකර පූජා කරද්දී ගොඩක් අපි දකින දෙයක් තමයි සමහර වෙලාවට මිනිස්සු පිරිකර පූජා කරනකොට අත ගහලා ඔහේ ගිහිලා පූජා කරනවා. දැන් මේ පිරිකර අත ගහනකොට සමහර අය කරන දෙයක් තමයි අත ගහන්නෙත් වැරදි පැත්තෙන්. ඒ තමයි සමහරලාට අත ගහනකොට අත ගහනවා උඩින්. ඔබ දන්නවද උඩින් පිරිකරකට අත ගහන්නේ කවුද කියලා? බාර ගන්න කෙනා. පූජා කරන කෙනා අත ගහන්නට ඕන යටින්. දැන් අපි ගත්තොතින් සමහර විටකදී පිරිකරකට උඩින් අත ගැහුවොත් නොදැනුවත්ව වෙන්න පුළුවන්. මොකද කරගෙන තියෙන්නේ පූජා කරන්නේ අපි බාරගත්තා. එහෙමනම් පිරිකරකට අත ගහනකොට හොඳට මතක තියාගන්න ඒ පිරිකරකට අත ගහන්න ඕනේ යටින්. එතකොට බාර ගන්න කෙනා උඩින් අත ගහනවා. එතකොට තමයි ආනිසංසය වැඩි වෙන්නේ. දැන් පිරිකර පූජා කරලා අත ගහගෙන යනවනේ, අල්ලගෙන යනවනේ. ඔය අල්ලගෙන යන සමහර වෙලාවට පිරිකර ඔතාගෙන යනවා බ්‍රවුන් පේපර් කොළවලින්. දැන් බලන්න සමහර වෙලාවට බ්‍රවුන් පේපර් කොළයක ඔතාගෙන අපි හිතමු රෙද්දක් වගේ එකක් අරගෙන යනවා. අත ගහන අය දන්නේ නැහැ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඇතුලේ තියෙන සිවුරක්. හැබැයි පින්වතුනි ඕක අපි හිතන්න ට්‍රාන්ස්පේරන්ට් පේපර්, ග්ලාස් පේපර් කියලා අපි කියන්නේ විනිවිද පේන කොළයකින් අපි ඕක ඔතාගෙන ගියා නම් අත ගහන අය දන්නවා මොනවද තියෙන්නේ කියලා. එතකොට අත ගහන්නේ කොහොමද? අනේ මම සිවුරකට අත ගහනවා. අනේ මම ඇඳ ඇතිරිල්ලකට අත ගහනවා. අනේ මම මේ වගේ පිරිකරකට අත ගහනවා. එතකොට අත ගහන අය තවත් විශේෂ ආනිසංසයක් ඥාන සම්ප්‍රයුක්තව ලබනවා. එහෙමනම් මේ පිරිකරක් අපි සකසා පූජා කිරීමේදී මෙන්න මේ ක්‍රමවේද ටික අනුගමනය කරගත්තොත් මං හිතනවා ඔබට ජීවිතේ විශාල පිනක් කරගන්නට පුළුවන් කමක් ලැබෙයි කියලා. පුංචි බණපදයක් තමයි. නමුත් ලොකු දෙයක් ජීවිතයට එකතු කරගන්නට මේ පුංචි දහම් සිතුවිල්ල ඔබේ ජීවිතයට අනුමෝදන් කරගන්නට ලැබේවායි අපි සාදු කියා ප්‍රාර්ථනා කරනවා.